වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් කරන්නේ මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්නේ. 71 වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක. කොල්ල කෙල්ල විතරක් නෙමෙයි සජිත් කියන්නේ අපේ ආඳුරේ අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැක ගන්නනේ. සජිත් තියාගන්න මේ වනජීවී ශේෂ්ත්‍රය තමුන්නාන්සලා බොහෝ දිනකට වැඩිය ප්‍රථමයෙන් සම්බන්ධ වුණේ මම ඉපදිලා මාස 6. මගේ පියාණන් මාව ගෙනිච්ච කොස්කස් නම් භක්තිගේ මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර ගන්න. ගිටාර එක ගහන්න පුළුවන්. මට පියානෝ එක ගහන්න පුළුවන්. ඔයාලට කියන්න කැමති. මේ හැමෝටම කියන්න කැමති. මේ එකෙකුටවත් මම බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණේ දෙන්න. ड्रम सेट එකක් ගහන්න පුළුවන්. ගිටාර එක ගහන්න පුළුවන්. මට පියානෝ එක ගහන්නත් පුළුවන්. ඕගන් එක ගහන්නත් පුළුවන්. බලමුද පොඩ්ඩක්. මියතුනා පෙම නිසා මා බූරුවෙක් ඉරත්තරන් දුන්නේම මට දුක් ගොඩක් පෙරෙනවා හොටු පවා මට ඇඬෙනවා රත්තරන්. වෙන කාගේවත් මුඛයකින් නෙවෙයි මේ වචන ඉදිරිපත් කරන්නේ මේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛයෙන් තමයි මේ වටිනා වචන ටික පිට උනේ කියන එක මම කියන්න කැමතියි. මිනිස්සු කොල්ල කෙල්ල විතරක් නෙමෙයි සජිත් කියන්නේ අපේ ආඳුරේ අර වතුරට අහුවෙලා ඉන්න ගෙම්බොත් දැක ගන්නනේ. සජිත් කියලා දැක ගන්නනේ. මට මං පිළිබඳව සුපිරි විශ්වාසයක් තියෙනවා. මට තියෙනවා මිත්‍රතුනි මගේ හැකියාව පිළිබඳව සුපිරි විශ්වාසයක්. මං තරම් දේශපාලන ගමනේ කිසිම කෙනෙකුට මහන්සිලා වැඩ කරන්න බෑ. මගේ කඩිසර භාවය වෙන කිසිම කෙනෙකුට නෑ. මගේ හැකියාව, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, දාර්ශනිකත්වය ඔය වෙන කාටවත් නැහැ. මේලෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලය. මේ වගේ හොඳම කාලය. මට මිත්‍රවරුනි ඕන තරම් මහන්සි වෙලා පරිමෙන් කඩිසර වෙලා මම බලාපොරොත්තු වෙනවා. ඔබලා මාව මේ රටේ තරුණ ජනාධිපතිවරයා බවට පත් කරනකොට මගේ තරුණකම තුලින් හැම දෙනාටම කියන්න අවුරුදු 52ක් වයසදී ජව සම්පන්න ඩයිනමෝවක් තියෙන මෝටරේ හොඳට වැඩ කරන ඉබි ගමනක් නොයන පුද්ගලෙක් සිටිනවා. මම තීන්දුව ගන්නකොට මම ඒව කඩිය වගේ ගන්නෙ. මෙහෙම කියනකොට තීන්දුව ගන්නවා. හොඳට මතක තියාගන්න මගේ ඔළුවේ තියෙනවා මේ රටට කරන්නට බලාපොරොත්තු වෙන සංවර්ධන වැඩසටහන. මට කාගෙන්වත් ටියුෂන් පන්ති අවශ්‍ය නැහැ. මට බුද්ධියක් තියෙනවා, දර්ශනයක් තිබෙනවා, ඥානයක් තිබෙනවා, දැනුමක් තිබෙනවා, වැඩපිළිවෙලක් තිබෙනවා. මේ රටේ ජීවත් වන අතිමහත් බහුතරේ වීරය වෙන කවුරුත් නෙවෙයි මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මන් තමුන්නාන්සලට කියන්නේ. සජිත් ප්‍රේමදාස සුදුසුද ජනාධිපතිවරයෙකුට ලංකාවේ? සජිත් ප්‍රේමදාස කියන්නේ ඉතාම මෝඩ මිනිසෙක්. අපේ රටේ පාසල් 10126ටම ලෝකේ ඉන්න කෝටිපතියෝ 10126ක් අපි සම්බන්ධ කරනවා. ඔබ මහ ලොකු දෙයක් නෙවෙයි. ඕකේ. දැන් සමහරෙක් අහයි කොහොමද ඔබ කරන්නේ කියලා. ලේසියෙන් කරන්න පුළුවන්. මට පුළුවන් කොටසක් කරන්න. තවත් කොටසක් අපි බාර දෙනවා තානාපතිවරුන්ට. හැම මාසෙකම ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එකට වැඩේ කරන්න. ටාගට් එකට වැඩේ කරේ නැත්නම් ඔයාගේ පත්වීම අවලංගුවේ අපහ ලංකාවට ගෙන්න. ඔබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. මම ඔබතුමාට කියන්න කැමති. මේ හැමෝටම කියන්න කැමති. මේ එකෙකුටවත් මං බය නැහැ. මොකද බය බං? මොකද්ද බය? අපි කාටවත් බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණේ දෙන්න. තනියම වුණත් මූණේ දෙන්න. එකෙකුටවත් බය නැහැ. එකෙකුටවත් බය නැහැ. පුළුවන් නම් එනවා.
පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. එතන රීති ප්‍රශ්නයක් නෑ නේද මන්ත්‍රී සභාපති විපක්ෂ නායකතුමා. සභානායකතුමා උත්තර දෙන්නේ. A few moments later. නිකන් ඉල්ලන්නේ කෑවේ. ආරම්භල පන්නල උඩුබද්දාල කුඩියා පිටියේ කඩේනේ කුරුමයා පිටියේ නැගෙනහිර වීරමුකේතර දිදීගම මාවතකම මල්ලෝ පිටියේ කුරුණෑගල මාස්පත බමුණා කොටුව පඬුවස්රුල නැගෙනහිර පඬුවස්රුල කඩේද ඩිංගිරිය ගොබේගනේ වාරිය පොළ ගණේ පත්ත ඉබ්බගම පොල් පිටිකම මහවඩික වැරකිය රස්නායක උර කොටහෙර අමන් පොළ හැටුවක ගල්ක මොගිරිවා generative artificial intelligence computing power smarter devices datafication artificial intelligence and machine learning extended reality digital trust 3D printing genomics new energy solutions robotic process automation edge computing quantum computing virtual reality augmented reality metaverse blockchain internet of things 5G cyber security surface radar නැද්ද sonar boys නැද්ද underwater sonar networks නැද්ද towed sonar නැද්ද satellite surveillance නැද්ද ballistic missile submarine නැද්ද Ohio class submarine නැද්ද guided missile submarine නැද්ද Los Angeles class Sea Wolf class Virginia class attack submarine එකක්ද සජිත් ප්‍රේමදාස මහත්තයා මිනි මරලා තියනවද? කවුද ගොව් කිව්වේ? මම මෙතන ඇවිල්ලා කිව්වේ ස්පිල්ලක් පාපිල්ලක් නාර ඔබතුමා කිව්වද සම්පූර්ණ වැරදි. ඔබතුමාට ඔබතුමා ඒක වැරදි විග්‍රහයක්. මම බොරු කියනවා කියලා කියන්නේ ගරු කතානායකතුමනි මේ වගේ ටොම්පච කතා කියන්න එන්න එපා තමුන්නාසේ ටොම්පච කතා. තමුන්නාසේ කතානායක නෙමෙයි පචෙක් එහෙනම් පචෙක් බොරු කියන්න එන්න එපා බොරු කියන්න එපා මෙතන. තමයි තන දුන්න ගාව. වාඩි වෙන හලෝ වාඩි වෙන වාඩි වෙන වාඩි වෙන හලෝ එලිකන් හාල් පාරුවා වතාවක් අගමැතිකම එපයි කියපු පුද්ගලයා මේ සජිත් ප්‍රේමදාසයි කියන එක මම කියන්න කැමතියි. 10 වතාවක් මට කිව්වා ඔයාව අගමැති කරන්නම්. මං කිව්වා මම පාවා දෙන්නේ නැහැ. 61 වතාවක් මට අගමැතිකම ගන්න කිව්වා. 61 වතාවක්. 71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කරා. 61 වතාවක්. 71 වතාවක් 10 වතාවක් 61 වතාවක් මරු මාරයි නියමයි එල කිරි එල පවුසි ආතල් පට්ට පට්ටාතල් ඩාන් ගානව ඩීන් ගානව පුතා ඔයාලට උස මදි නම් කම් කරු උස ඇති නම් සෙකියුරිටි හරි මේක පබ්ලිෂ් කරන්න එපා මොකද දැම්මත් මුළු ලංකාවම මේ ඉතට දාන්න එපා ඕකේ. අද උදේ මහලු විපක්ෂ නායකතුමා පෙරපාසල් දරුවන්ට මොකක්වත් කළා නැහැ කිව්වා. ඉතින් ඒ පෙරපාසල් වයසේ ඉන්න දරුවෙක් ගෙනල්ලා විපක්ෂ නායකකමේ වාඩි කිරීමම මදිද? උසනම් සිකුල්ට මිටිනම් කම් කරු දෙලා දෙන්නේ පෙරපාසල් වයසේ දරුවෙක් නෙමෙයිද? මම කියන්නේ ඒ දරුවන්ට සලකන්න පුළුවන් ඉහළම සැලකිල්ල තමයි විපක්ෂ නායකකමේ පුඩුවක් දීලා තියෙනවා. ඊට වඩා සැලකිල්ලක් අපිට තේරෙන්නේ නැහැ. මතක තියාගන්න මේ වනජීවී ශේෂ්ත්‍රය තමුන්නාන්සලා බොහෝ දිනකටත් වැඩිය ප්‍රථමයෙන්ම සම්බන්ධ වුණේ මම ඉපදිලා මාස 6යි. මගේ පියාණන් මාව ගෙනිච්ච කොස්ගස් මංකඩ කැම්ප් සයිට්. ඉස්ලාම් භක්තිකේ මට කිව්වා අල් කුර්ආනයේ එක්තරා ගාතාවක් තියෙනවා ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවයි. අලම්තර කයිෆ ෆාල රබ්බුක බිහස්සා බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලියා එතනම නතර වෙනවයි. සමහරු මම මේවා කියනකොට විහිළුවට ගණන් ගන්න. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මොකද මමම ඒ අත්දැකීම ලබලා තියෙනවා. One eternity later. ඔය මොයින් මම වීඩියෝ කරනවා. ඔව් ඒ යන්නේ වෙන්න පානේ. අනේ අර ඔව්. අලම්තර කයිෆ ෆාල රබ්බුක බිහස්සා බිල්ෆි. ගෙවල් පිරිසිදු
ගැනීමට දෙන රුපියල් 25000 ලැබුණේ නැහැ. අද අපි කිව්වට පස්සේ සඳුදා ගිහිල්ලා ලැබුණාද කියලා අහන්න නම් එපා. නෑ ඒක සාධාරණ නැහැනේ. නේද? එහෙම වහනකොට තමයි ප්‍රශ්නේ. අද සිකුරාදා මේක සම්මත කරනවා. හරි. සඳුදා ගිහිල්ලා අහනවා ලැබුණාද පොතේත් ලියා ගන්නවා. මේ දරුවට පුළුවන්ද ජපන්? පුළුවන්ද? අනතව නමයව නන්දෙස්කා. හජිබි මස්තේ දෝසෝ යුරෙෂ්කු. ඔනගයිෂිමස්. මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඕකේ කුදසායි, ඔකකේ කුදසායි, දෝසෝ කොචිරායි. අරිගතෝ ගොසයිමස්. යානේ නිකම් ඵලයකෝ යන්නේ. දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැලිව නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම්. මා දැක්ක මෙතන කෑ ගහලා කියනවා අපිට බැරි නම් එයා කතා කරන්නලු. අනේ ප්ලීස් එපා. මම අපහාස කරනව නෙවෙයි. අවුරුදු 52යි. මම මැරෙන්න බය නැහැ. මම බය නැහැ. මම බියගුල්ලෙක් නෙමෙයි. මම ඔබලට කියන්න කැමතියි. මගේ දිවංගත පියාණන් මහපාරේ මේ රටේ ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරාසේම මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ වුණත් මම මැරෙන්න උනත් දැසී කියලා මන් තමුන්නාන්සලට කියනවා. ඵලයන් හුත් යන්න Hello.